මේ අරගෙන යන්නේ හොරණ බොඩි ලයින් එකෙන් ලෝඩ් කරපු ටැංකියක්. මේ ටැංකිය යන්නේ වරායට. ඉරිදා නිවාඩු නිසා මාව අවුට් කරේ සඳුදා. ඉතින් සඳුදා හවස් වුණා මම හොරණෙන් අවුට් වෙනකොට. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට මේන් රෝඩ් එකට දාලා මේන් රෝඩ් එකෙන් දකුණු පැත්තට දාලා මම හොරණ ටවුන් එක පැත්තට වාහනේ දාගත්තා. කොළඹ ඉඳන් හොරණ එනකොට නම් මම ආවේ නෝමල් පාරේ. දැන් මම යන්නේ නම් යනකොට හයිවේ එකේ. ස්කූල් ටයිම් එකේ නෝමල් යනවා කියන්නේ පිස්සු හැදෙනවා. ඉතින් මම මේ විදිහට හයිවේ එකට දැම්මට පස්සේ යාළුවෝ සෙට් එකක් හම්බුණා. ඉතින් ඒ කට්ටිය වීඩියෝනේ අහම්බේ. මෙයා ඊට පස්සේ මට කතා කරා. මගේ වීඩියෝස් බලනවා කියලාත් කිව්වා. ඊට පස්සේ මම ඒ කට්ටියට කිව්වා ඔය කට්ටිය යනකොට මම වීඩියෝ කර හිටියේ. ඉතින් ඒ වීඩියෝ එකත් මම දාන්නම් කියලා. මෙන්න මේ කට්ටිය තමයි මට පස්සේ කතා කරේ. කොහොම හරි හොරණින් ගත්ත ටැංකියත් වරායෙන් දාලා ඊට පස්සේ තව ඉම්පෝට් එකක් ගත්තා තුල්හිරියට. ඉතින් ඒ තුල්හිරියෙන් ගත්ත ඉම්පෝට් එකත් තුල්හිරියේ ලොකේෂන් එකේ අන්ලෝඩ් කරලා මේ එම්ටි ටැංකිය අරන් යන්නේ මම අපේ යාඩ් එකට. වාහනේ යාඩ් එකෙන් දැම්මට පස්සේ ඉතින් එදා රෑ වාහනේ තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් මම ගෙදර යන්න තමයි යන්නේ. මොකද මම මාසෙකට වැඩි කාලෙකින් ගෙදර ගියේ නැහැ. හදිසියෙම තමයි ඉතින් ගෙදර යන්න තීරණය කරේ. මොකද ඉතින් අපේ පැත්තේ නාය යනවා එක එක ප්‍රශ්න නිසා ගෙදර යන්න වුණා. ඉතින් යාඩ් එකෙන් වාහනේ දාලා මගේ බඩු ටිකත් අරගෙන මගේ රෙදි ටිකත් අරගෙන මම කොළඹ කොටුවට ආවා. ඉතින් උදේවරුේ නිසා වැඩට යන කට්ටියයි හැමෝම මේ ටයිම් එකේ කොළඹ කොටුවේ ගොඩාක් අය හිටියා. අනේ ඉතින් මේ බල්ලත් එක තැන ලස්සන නිදන් හිටියේ. ඉතින් අන්න එයාත් ඉතින් වීඩියෝ ගත්තා. එයාත් ඉතින් කවුරු හරි එනකම් මං හිතන්නේ බලන්න. හලෝ කොහමද? මං ඉතින් ඉක්මනට ආවා අපේ පැත්තට යන බස් එකක් තියෙන්නේ කොහෙද කියලා. මං ඉතින් බැලුවේ නැහැ වැලිමඩද බදුල්ලද තියෙන බස් එකකට සෙට් වුණොත් නගිනවා කියලා තමයි හිතාගෙන ආවේ. කොහොම හරි බදුල්ල බස් එකක් තිබ්බා. බදල වාඩිද? අනේ ඉතින් මාත් බැලුවේ නැහැ. ඉතින් මෙන්න මේ දෙන්නක පිටිපස්සේ මාත් වාඩි වුණා. හරියටම 8යි කාලට තමයි කොළඹ කොටුවෙන් බදුල්ලට බස් එක පිටත් උනේ. ඉතින් මේක ජෙට් එක වගේ කොච්චර වේගෙන් ගියත් පැය ගාණක් යනවා බදුල්ලට යනකොට. කිලෝමීටර් ගාණක් ආවට පස්සේ බස් එක නැවතුවත් ඒකක් බොන්න. ඉතින් මම නම් මෙතන මුඩුවේ නැහැ. මං ඉතින් යෝගට් ඩ්‍රින්ක් එකක් බීලා බස් එකට ආයෙත් නැංගා. ඊට පස්සේ ඉතින් මම බදුල්ලට යන්න ගත්ත ටිකට් එක එහෙම කැන්සල් කළා. මම කෙලින්ම බණ්ඩාර වලින් බැස්සා. කොළඹින් 8යි කාලට ආපු බස් එක බණ්ඩාර වලට එනකොට හරියටම 3:10යි. ඉතින් බලන්නකො පැය ගාණක් බස් එක. කොළඹ ඉඳන් ඉතින් මේ වගේ පළාතකට එනකොට මේ වගේ ටයිම් එකක් යනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. මං ඊට පස්සේ බස් හෝල්ඩ් එකට ගිහිල්ලා මම බලවුවා ඇටම්පිටියට යන බස් එකක් තියෙනවද කියලා. ඉතින් ඇටම්පිටියට යන බස් එකක් තිබ්බා ඒ වෙලාවේ. මං ඉතින් මේ බස් එකේ ඇටම්පිටියට ගියා. ඇටම්පිටියට ගියාට පස්සේ ඉතින් අපේ තාත්තා ලොරිය ඇවිල්ලා ඉන්නවා කිව්වා. ඉතින් බලන්නකො මාරම සීතලයි මේ පැත්තට. ඊට පස්සේ ඉතින් තාත්තත් එක්ක ලොරිය ගියා ගෙදරට. ඉතින් ගෙදරට ඇවිල්ලා මගේ පාරුවට ගිය කාමරේ මම මෙන්න මේ විදිහට තමයි විවෘත කරේ. ඉතින් මේ තියෙන්නේ මට කාලෙන් කාලයට ගන්න පිස්සු. එක කාලයක් ඉතින් මට බිත්තිව චිත්‍ර අඳින පිස්සුවක් තිබ්බ නිසා මගේ කාමරේම චිත්‍ර ඇඳා. ඒ ඉන්නේ කවුද කියලා නම් අහන්න එපා. ඊට පස්සේ ඉතින් එක කාලයක බෝතල් එකතු කරා. ඒක පිස්සු තමයි ඉතින්. ගෙදර ආවට වැඩක් නැහැ. මොකද ඉතින් නාය යන බලපෑම් නිසා අන්තිමට ගෙදර ඉන්නේ නැහැ අපි කාටවත්. මම නම් ඉතින් රෑ නිදාගත්තේ ආයෙත් වෑන් එකේ. වාහනත් එක්කම තමයි මගේ ජීවිතේ ගෙවෙන්නේ. ගෙදර ආවත් නිදා ගන්න උනේ වෑන් එකේ නේ මචං. අපේ පැත්තේ ඔක්කොම සේෆ්ටි ලොකේෂන් වලට යවලා තියෙන්නේ. කොළඹට මේ දවස් ටිකේ පායවුවට අපේ පැති වලට තාම හොඳටම වහිනවා. ඉතින් එදා රෑ හිටියේ අපි ඉස්කෝලේ. ඉතින් එදා උදේ ආයෙත් ගෙදර කට්ටියව දාගෙන වෑන් එකේ ආයෙත් අපි මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අපිට තියෙන්නේ නම් ඉතින් ආව කට්ටිය කලින් දැකපු අර ටිපර් එකයි මේ වෑන් එකයි විතරයි. ආයේ මගේ දඬු මොනනේ තියෙන්නේ. දැන් මාසෙකටත් වැඩි බයික් එක තාම එලීට ගත්තේ නැහැ. මාස ගානකින් කියන්නේ දැන් මාස එකමාරකින් විතර බයික් ස්ටාර්ට් කරෙත් නැහැ. එලීට ගත්තෙත් නැහැ. මොනවා වෙලා තියෙනවද දන්නේ නැහැ. ඒවනේ ඉතින් ඔක්කොම නාය ගිහිලා තියෙන්නේ. මගේ බයික් එකේ තියෙන ওই හඩ් එක ඇතුලේ. ඉතින් වෑන් එකක් දාන්නේ ඒක ඇතුලේම තමයි. බයික් එක ඉතින් මාස ගානකින් එළියට ගන්නකොට ටයර් දෙකේම හුලනුත් නැහැ. බොහොම අමාරුවෙන් තමයි ඒකත් අල්ලු කරගත්තේ. ඊට පස්සේ ඉතින් මම ටවුන් එකට ගිහිල්ලා ටයර් වලට හුලං ගහගෙන තෙල් ගහගෙන ආයෙත් බයික් එක අරගෙන ආවා. කොච්චර කාලෙකින් මේක ස්ටාර්ට් කරත් කිසිම කරදරයක් නැතුව දෙයියේ නේ කියලා මේක නම් වැඩ කරනවා මචං. දූලිත් ඇහිලා හුලනුත් නැහැ. ස්ටාර්ට් කරේ නැහැ තාම. බලමු ස්ටාර්ට් කළා. ඉතින් මේ බයික් එකෙත් එළියට ගත්තේ අපේ පැත්තට වෙලා තියෙන විනාශේ පොඩ්ඩක් ඔය කට්ටියට පෙන්නන්න. මෙහෙම තිබ්බට අපේ පැත්ත මාර ලස්සනම පළාතක්. ඉතින් අද වෙනකොට නම් ඉතින් ගන්න දෙයක් නැහැ. නාය ගිහිල්ලා බලන්නකො පොඩ්ඩක් ඔය කට්ටිය පේනවනේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් යන්කො මම ඔය කට්ටියට පෙන්නන්නම් මොනවද වෙලා තියෙන්නේ කියලා.
ඕන්න බලන්නකො ඉතින් එදා තිබ්බ තත්ත්වේ අද තියෙන තත්ත්වේ කොහොමද කියලා. මෙතන නම් මාරම විනාශයක් තමයි වෙලා තින්නේ. තිබ්බ තැනවත් හොයාගන්න බෑ. මෙතන නම් ඇත්තනම දෙන්නෙක් නැති වුණා. ඒ අයියයි අක්කයි දෙන්නම මෙතන නැති වුණා. පහළ ගෙදරත් එක්ක ගෙදර තිබ්බ තැනක්වත් හොයාගන්න නෑ. මම ඔය කට්ටියට දාන්නම් මෙතන කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදිය කොහොමද කියලා බලන්නකෝ. මේ කලින් තිබ්බ විදිය. ඔතන තිබ්බ කඩවල් වුණත් දැන් නම් කිසිම දෙයක් නැහැ. ඉතින් මම මේ පෙන්නවුවේ කටට බොහොම පොඩි තැන් කිහිපයක් විතරයි. මේ වගේ මීටත් වඩා හානි වෙච්ච තැන් අපේ පැත්තේ ඕනි තරම් තියෙනවා. අපේ ගෙවල් ළඟ ඉඳලා නුවර්ලිය පැත්තට හරියටම කිලෝමීටරයක් යනකොට තමයි අපේ ගමට යන පාර හම්බෙන්නේ. ඉතින් මම දැන් ඔය කට්ටියට පෙන්වන්න යන්නේ ගම ඇතුලේ මොනවද වෙලා තින්නේ කියලා. මෙන්න මෙතන තියෙන හන්දියෙන් උඩට යන පාර තමයි අපේ ගමට යන පාර තියෙන්නේ. අපේ ගෙවල් තියෙන්නේ හරියට මෙන්න මේ තැන ඉඳලා බදුල්ල පැත්තට 101 කිලෝමීටර කණුව ළඟ. පේනවනේ ඉතින් මෙතන තිබ්බ ගෙදරට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඕන්න ඉස්සර තිබ්බ විදිය බලන්නකෝ. දැන් ඉතින් එතන ගෙදරක් ඇත්තරම නැහැ. තියෙන හැම දෙම නායක් ඇවිල්ලා පස් කන්දක් එක්ක යට වෙලා ගෙදරත් එක්ක ගලවගෙන ගිහින් තමයි තියෙන්නේ. මේ වීඩියෝ එක එඩිට් කරන මේ වෙලාව හරියටම 9:31යි රෑ. මම මේ වෙලාවත් ඉන්නේ ඉස්කෝලේ වෑන් එක ඇතුලේ. ඉතින් මේ දවස් ටිකෙන් මෙහෙම තමයි ගෙවෙන්නේ. මොකද මෙහෙට හොඳටම වහිනවා. මම කොළඹට කෝල් කරනකොට යාළුවෝ කියනවා මේ පැත්ත නම් හොඳටම පායලා කියලා. මෙහෙට හොඳටම වහිනවා. ඉතින් මේ වෙලාවෙත් මම ඉන්නේ වෑන් එක ඇතුලේ. හරි ලස්සන පළාතක්. ඉතින් අද මේ විදිහට නාය ගිහිල්ලා ගොඩාක් දේවල් වෙලා තිබ්බට පාරවල් වල පස් හැමතැනම දේවල් කඩාගෙන ගිහිල්ලා හරි ලස්සන තියෙන පළාතක් තමයි ඉතින් අද වෙන තියෙන වැස්ස නිසා. තව මාස 3-4කින් ඔක්කොම ආය යථා තත්ත්වෙරේ. ඉතින් පස් පාරේ අයින් කළා මේ පාරේ අයිනේ තියෙන වල්ලෙම සුද්ධ කළා RD එකෙන් ඒ වැඩ ටික ගානට ලස්සනට කරයි. බලමු ඉස්සරහට ඉතින්. වීඩියෝස් බලන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න හැමෝටම ජය වේවා. තව අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම්. ආයෙ ඉතින් වීඩියෝ එකක් එන්නේ ඉතින් මම වාහනේට ගියාම තමයි. තව දවස් 2කින් 3කින් මම වාහනේට යනවා. එතනින් පස්සේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම ජය වේවා.